සුබ දවසක් කියලා පිළිගන්න අදත් මගේ යාළුවෝ හැමෝම ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ ස්මාර්ට් ඩිස්කවර්ට YouTube channel එකත් එක්ක. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Telegram රහස් කීපයක් ගැන. මම ඕගොල්ලන්ට පළවෙනිට කියලා දෙන්න යන්නේ profile video කියන එක ගැන. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ profile pic එක වෙනුවට profile video එකක් දාගන්න කොහොමද කියන එක ගැන. profile video එකක් දාගන්න නම් ඕගොල්ලෝ මෙන්න මේ ඉරිතුන උඩ එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතනින් මෙන්න මේ settings කියන icon එක උඩ එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. මෙතනින් ඕගොල්ලෝ මෙන්න මේ කැමරාවක් විදියට තියෙන icon එක උඩ එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදියට ඕගොල්ලන්ගේ gallery open වෙන බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඊට පස්සේ ඕගොල්ලන්ට ඕන වීඩියෝ එක පල්ලෙහාට ගිහිල්ලා ඕගොල්ලෝ හොයාගෙන ඒක ක්ලික් කරගන්න ඕනේ. දැන් මට ඕනේ මෙන්න මේ වීඩියෝ එක. ඒකින්ද දැන් මම අන්න ඒ වීඩියෝ එකට එක සැරයක් ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ වීඩියෝ එක ඕපන් වුණා. ඊට පස්සේ ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඕගොල්ලන්ට කැමති විදිහකට එඩිට් කරගන්න පුළුවන්. මෙන්න මේ යට තියෙන ඔප්ෂන් වලින් ඕගොල්ලන්ට මේක එඩිට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ ඔප්ෂන් වලින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඕගොල්ලන්ට කැමති විදිහට එඩිට් කරගෙන ඉවරලා මෙන්න මේ හරි සලකුණු උඩ එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ එක ප්ලේ වෙනවා. මේ විදිහට තමයි ප්‍රොෆයිල් වීඩියෝ එකක් ඕගොල්ලන්ගේ account එකට දාගන්නේ. මම ඕගොල්ලන්ට දෙන්නට කියලා දෙන ටිප්ස් එක තමයි chat settings කියන icon එක ගැන. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ මෙන්න මේ background එක ඕගොල්ලන්ට ඕන විදිහට වෙනස් කරගන්න කොහොමද කියන එක ගැන. එහෙම වෙනස් කරගන්න ඕන නම් ඕගොල්ලෝ මෙන්න මේ ඉරිතුන එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතනින් මෙන්න මේ settings කියන icon එක උඩ එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක පෙන්වනවා ඇති. ඕගොල්ලෝ මෙතනින් චුට්ටක් පල්ලෙහාට යන්න ඕනේ. එහෙම පල්ලෙහාට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට chat settings කියලා icon එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ icon එක උඩ ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක පෙන්වනවා ඇති. ඕගොල්ලෝ මෙතනින් ඕගොල්ලන්ට කැමති විදිහට මෙන්න මේ වගේ ෆොටෝස් දාලා ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. වෙනස් වෙනවා. මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට මෙන්න මේ change chat background කියන icon එක ක්ලික් කරලා ඕගොල්ලන්ට කැමති background එක මෙන්න මේ විදිහට තෝරගෙන select කරගන්න ඕනේ. මම දැන් මේ background එක select කරගන්නවා. එහෙම select කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ screen එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතෙන් ඕගොල්ලන්ට මේක ඕන නම් මෙන්න මේ set background කියන icon එක උඩ එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. මම මේ විදිහට set background කියන icon එක උඩ එක සැරයක් ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට ආපහු මේ හිටපු තැනට එනවා බලා ගන්න පුළුවන්. දැන් මම මෙතනින් බෑක් වෙලා ඕගොල්ලන්ට පෙන්නන්නම් මගේ background එක වෙනස් වෙලා තියෙන හැටි. දැන් ඔයගොල්ලෝ බලන්න මෙතන මගේ background එක වෙනස් වෙලා තියෙනවා. තව ඕගොල්ලන්ට මෙතන මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මේ විදිහට browser themes කියලා icon එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ icon එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතනින් ඕගොල්ලන්ට කැමති icon එක මෙන්න මේ විදිහට ජඩට ගිහිල්ලා ක්ලික් කරගන්න පුළුවන්. දැන් මම මේ icon එක ක්ලික් කරනවා. ඒ icon එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට පාට වෙනස් වෙනවා. ඕගොල්ලන්ට ක්‍රියේට් කරගන්න ඕන නම් new theme එකක් මෙන්න මේ icon එක උඩ එක සැරයක් ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට
ක්‍රියේට් කරගන්න පුළුවන් නිව් තීම් එකක්. දැන් මම මෙතනින් බැක් වෙනවා. එක සැරයක් බැක් වෙනවා. එහෙම බැක් වුණාට පස්සේ ඕගොල්ලෝ මෙතනින් තව ටිකක් පල්ලෙහාට යන්න. එහෙම පල්ලෙහාට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඔටෝ නයිට් මූඩ් කියලා අයිකන් එකක් බලා ගන්න පුළුවන්. මේ ඔටෝ නයිට් මූඩ් කියන අයිකන් එකෙන් වෙන්නේ උදේට මෙන්න මේ විදිහට සුදු පාටත් රාට ඩාර්ක් මූඩ් එකට හැරෙන එක. ඕගොල්ලන්ට මේක ඇක්ටිව් කරගන්න ඕන නම් ඕගොල්ලෝ මෙන්න මේ ටික් එකට එක සැරයක් ක්ලික් කරන්න ඕනි. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මේක උදේට මේ විදිහට සුදු පාටට රාට ඩාර්ක් මූඩ් එකට ඔටෝම හැරෙනවා බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේකෙන් තව ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න විදිහට යටම ස්ටිකර්ස් ඇන්ඩ් මාක්ස් කියලා අයිකන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ අයිකන් එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතනින් මෙන්න මේ ට්‍රෙන්ඩින් ස්ටිකර්ස් කියන අයිකන් එකට ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න විදිහට ස්ටිකර්ස් වර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට කැමති ස්ටිකර් එකක් ඕගොල්ලෝ මෙතනින් තෝරගෙන මෙන්න මේ ඇඩ් කියන බටන් එකට එක සැරයක් ක්ලික් කරන්න ඕනි. එහෙම ඇඩ් කියන බටන් එකට එක සැරයක් ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මේ ස්ටිකර් එක ඕගොල්ලන්ගේ chat කරන තැන ස්ටිකර් ගොඩට එනවා බලා ගන්න පුළුවන්. ඕගොල්ලන් මෙතන ස්ටිකර් එකක නමක් සර්ච් කරගන්න ඕන. මෙතන සර්ච් බාර් එකේ ඕගොල්ලන්ට අවශ්‍ය නම සර්ච් කරගන්න පුළුවන්. මම ඕගොල්ලන්ට හතරවෙනි කියලා දෙන යන ටිප්ස් එක තමයි කොහොමද ඕගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් එකට ලොක් එකක් දාගන්න කොහොමද කියන එක ගැන. එහෙම කරන්න ඕන ඕගොල්ලෝ මෙන්න මේ ඉරිතුණුට එක්සර් ටච් කරන්න ඕනි. එහෙම ටච් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතනින් මෙන්න මේ settings කියන අයිකන් එකට එක සැරයක් ක්ලික් කරන්න ඕනි. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතනින් මෙන්න මේ privacy and security කියන අයිකන් එකට එක සැරයක් ටච් කරන්න ඕනි. එහෙම ටච් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතනින් චුට්ටක් පල්ලෙහාට යන්න ඕනි. එහෙම පල්ලෙහාට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මෙතනින් මෙන්න මේ passcode lock කියන අයිකන් එකට එක සැරයක් ක්ලික් කරන්න ඕනි. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ටික් එකට එක සැරයක් ටච් කරන්න ඕනි. එහෙම ටච් කරාට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ෆෝන් එකේ මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ දැන් මෙතනින් ඕගොල්ලන්ට කැමති පාස්වර්ඩ් එක ටයිප් කරගන්න ඕනි. ඕගොල්ලන්ට කැමති පින් එක මෙතන ටයිප් කරගන්න ඕනි. ඕගොල්ලන්ට මෙතන පාස්වර්ඩ් එක ටයිප් කරගන්න ඕන. ඕගොල්ලෝ මෙන්න මේ පින් කියන අයිකන් එකට එක සැරයක් ක්ලික් කරන්න ඕනි. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න වගේ අයිකන් එකක්. ඕගොල්ලෝ මෙතනින් පාස්වර්ඩ් කියන අයිකන් එකට එක සැරයක් ක්ලික් කරන්න ඕනි. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඕගොල්ලන්ගේ කීබෝඩ් එක වෙල්ල තියෙනවා. ඕගොල්ලන්ට දැන් මෙතන ඕගොල්ලන්ට කැමති පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරගන්න පුළුවන්. මම ඒවට දැන් ටයිප් කරගන්න පින් එක. මම දැන් පින් එක මෙතන ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතන ටයිප් කරගන්න ඕනේ ඉලක්කම් 4ක පින් එකක්. මම දැන් මෙතන 1 2 3 4 කියලා පින් එක ටයිප් කරගත්තා. ඕගොල්ලෝ මෙතන ආපහු සැරයක් 1 2 3 4 කියලා ටයිප් කරගන්න ඕනේ. මම දැන් මේ විදිහට ආපහු සැරයක් ටයිප් කරගන්නවා. එහෙම ටයිප් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ දැන් මෙතන තියෙන මෙන්න මේ ඔටෝ ලොක් කියන අයිකන් එකට එක සැරයක් ක්ලික් කරන්න ඕනේ. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට in 1 minute, in 5 minute, in 1 hour, in 5 hours disabled කියලා ඕගොල්ලන්ට
මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකෙන් කරන්නේ ඕගොල්ලන්ට කොච්චර ලාභකින්ද ඕගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් එක ලොක් වෙන්න ඕන කියන එක පෙන්වන්නේ බලා ගන්න දාගන්න පුළුවන්. මම දැන් මෙතන 1 minute කියලා දාලා මෙන්න මේ done කියන බටන් එකට ඉස්සර ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට ආපහු හිටපු තැනට ආව බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන බැක් වෙනවා. එහෙම බැක් වෙලා ආවට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඉබ්බෙක්ගේ සලකුණක් බලා ගන්න පුළුවන්. දැන් මම මෙතනින් හෝම් ස්ක්‍රීන් එකට යනවා. හෝම් ස්ක්‍රීන් එකට ගිහිල්ලා හෝම් ස්ක්‍රීන් එකට ආවා. දැන් මම මෙතන මිනිත්තුවක් ඉන්නවා. මිනිත්තුවකින් පස්සේ දැන් මම ටෙලිග්‍රෑම් ඇප්ලිකේෂන් එක ඕපන් කර ගන්නවා. ඕපන් කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙන්න වගේ ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ටෙලිග්‍රෑම් එක ලොක් වෙලා තියෙනවා. දැන් මෙතන enter your telegram passcode කියලා icon එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ දැන් මෙතන ඕගොල්ලෝ දාගත්තු password එක මෙතන type කර ගන්න ඕනි. දැන් මම දාගත්තු password එක type කර ගන්නවා. එහෙම type කරගත්තු ගමන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට telegram එක open වුණා. ඕගොල්ලන්ට දැන් මේක ආපහු lock කර ගන්න ඕන නම් ඕගොල්ලෝ මෙන්න මේ ඉබ්බගේ සලකුණ තියෙන icon එකට එකසර click කරන්න ඕනි. එහෙම click කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට lock වුණා. දැන් මං ආපහු මගේ password එක ගහලා telegram එකට යනවා. මේ විදිහට තමයි ඕගොල්ලන්ගේ ටෙලිග්‍රෑම් එකට ලොක් එකක් දාගන්නේ. ඕගොල්ලන්ට මං කියලා දුන්න ටෙලිග්‍රෑම් රාස් තේරුණා නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක්.